ආයුබෝවන්. ඉතින් මේ වෙලාවේ මාත් එක්ක එකතු වෙන්නේ ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ 22 කණ්ඩායමේ ආදි විද්‍යාර්ථයෙක් වන මනෝද්‍ය නබඩේවැව සහෝදරයා. ආයුබෝවන්. අයිබෝවන්. ඉතින් මං කැමතියි දැනගන්න 2022 කණ්ඩායමේ ආදි විද්‍යාර්ථයෙක් විදිහට අද දවසේ ඔබ එකතු වෙනවා 2025 මේ උපාධි ප්‍රදානෝත්සවයට. මොකද හිතෙන්නේ අද දවස ගැන වගේම ඔබට මොනවාද කියන්න තියෙන ඉදිරි අපේ සහෝදර සහෝදරියන්ට? ඇත්තටම මේ ලංකාවේ තියෙන ප්‍රමුඛතම විශ්වවිද්‍යාල වලින් එකක් තමයි ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ. මම හිතන්නේ අද දවසේ මේ උපාධි ප්‍රදානෝත්සවයත් එක්ක එකතු වෙද්දී ගොඩක් මට මේ අපේ අවුරුද්දේ උපාධි ප්‍රදානෝත්සවය මතක් වුණා. දැන් අවුරුදු 3කට කලින් පැවතිච්ච එක. ඒත් එක්කම මේ අර තියෙන සිතුවිල්ලක් සහ හැඟීමක් තමයි ඒ අවුරුදු 4ක් මහන්සි වෙලා ලොකු හැඟීමක් එක්ක ලොකු අත්දැකීම් ගොඩක් එකතු කරගන්න ගමන් තමයි අපි උපාධි ප්‍රදානෝත්සවයට එන්නේ. ඒකට අපි කියන අපේ අර විශ්වවිද්‍යාල ජීවිතයේ අර කූට ප්‍රාප්තිය වගේනේ. හරිද? එතකොට මේ මට මේ මූණු ටික දකිද්දී අද උපාධි ප්‍රදානෝත්සවයේ උපාධිය ලබා ගත්ත ඒ තියෙන සතුට මම හිතන්නේ ඒක මේ විද්‍යාර්ථයෝ විතරක් නෙවෙයි දෙමව්පියන් පවා ලොකු කැපකිරීමක් ඒකට කරනවා. ඉතින් ඒ දෙමව්පියන්ගේ මුහුණේ තියෙන සතුට, ඒ වගේම සහෝදර සහෝදරයන්ගේ මුහුණේ තියෙන සතුට මම හිතන්නේ ඒක කියා නිම කරන්නට බෑ. ඒක කොච්චර මේ වටිනවද කියන එක. ඉතින් හරිම සතුටුයි. අද දවසේ උපාධිය ලබා ගත්තේ සියලුම නංගිලා මල්ලිලා හැමෝටම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. එයාලගේ අනාගතේ වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ඉතින් මම විශ්වාස කරනවා ඔවුන් ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා ජීවිතේට අත්දැකීම් ගොඩක් අරගන්නට ඇති කියලා ඔවුන් උපාධිධාරීන් බවට පත් වුණාට පස්සේ අපි කියන ඉන්ඩස්ට්‍රි එකට ගියපුවාම සහ පෞද්ගලික ජීවිතේ දේවල් සාර්ථක කරගන්න මේ අත්දැකීම් මනා පිටිවහලක් වෙන්න ඇති කියන විශ්වාසය තියෙනවා. සහ මේ අහපු ඊළඟ කාරණාව ඉස්සරහට ඉන්න කට්ටියට සහ අනාගතයේ උපාධිධාරීන් වෙන්න ඉන්න කට්ටියට කියන්න තියෙන මම විශ්වවිද්‍යාලෙදිත් නංගිලා මල්ලට කියපු කතාවක් තමයි මේ SLTC එක. මම ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය කියන්නේ land of opportunities. opportunities විශාල ප්‍රමාණයක් තියෙන ස්ථානයක්. ඉතින් ඒ opportunities grab කරගන්න කියන එක තමයි මට දෙන්න තියෙන පණිවිඩය. ඉතින් SLTC is a land of opportunities for the people who are interested in grabbing them. ඒවා අල්ලගන්න බලන් ඉන්න අයට මහා අවස්ථාවන් තෝතැන්නක් තියෙන තැනක්. ඉතින් ඔවුන්ට දෙන්න තියෙන පණිවිඩය තමයි මතකතුව ඒ අවස්ථාවන් ඇහැගන්න අල්ලගන්න කියන එක. බොහොම ස්තුතියි. ඉතින් මං හිතන්නේ ඔබට මට විතරක් නෙමෙයි ඉදිරියට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඉන්න හැමෝටම හුඟක් වටිනා කියන පණිවිඩයක් අපේ සහෝදරයා ලබා දුන්නා. නැවත වතාවක් ඔබ ඉදිරි අනාගතයට සුබ පතමින් ඒ වගේම අද දවසට ස්තුතිවන්ත වෙමින් මෙතනින් නිමා කරනවා. ස්තුතියි.